සිංගප්පූරුවේ කරපු හැටි, චීනයේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඔයාලා වීඩියෝ එකක් දැක්කනේ. ඒ දැක්ක බේබි ඇනිමේෂන් වීඩියෝ හදාගන්න හැටි තමයි අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ බේබි ඇනිමේෂන් වීඩියෝ කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ ඔයාලට මේ වැඩේ කරන්න අපි ළඟ දේවල් තුනක් තියෙන්න ඕන. එකක් තමයි අපි කැමති කෙනෙක්ගේ ඉමේජ් එක. අනිත් එක තමයි ChatGPT app එක. ඔයාලා ෆෝන් එකෙන් ගන්නවා නම් app එක download කරගත්තොත් වඩාත් හොඳයි. අනිත් එක තමයි අපිට ඕන Play Store MB 70 ගානක Dreamface කියන app එක. ඉතින් මේ තුන යොදාගෙන අපිට පුළුවන් අර මං කලින් පෙන්නපු baby animation video හදන්න. ඉතින් දැන් මම මං ගත්ත පින්තූරය තමයි ගෝඨාභය රාජපක්ෂගේ පින්තූරයක් ගත්තේ. ඉතින් ඊට පස්සේ මම මේකේ යනවා අපේ ෆෝන් එකේ ChatGPT software එකට. ඉතින් ChatGPT එකට ගිහිල්ලා දෙන්න prompt එකක් තියෙනවා නළුනේ. ඒ prompt එක මම යටින් ඔයාලට comment section එකේ හරි description එකේ හරි දෙකේම දාලා තියන්න. ඔයාලට ඒ තැන් වලින් ගන්න පුළුවන්. දැන් මම මේකේ ෆොටෝ කියන එකට තෝරනවා. ඉතින් මම මෙන්න මේ ඉමේජ් එක තමයි යාළුවනේ තෝරගත්තේ. ඉතින් මම දැන් මේ දාගත්තු prompt එක දැන් මෙතනින් paste කරන්න තමයි යන්නේ. හරි ඉතින් දැන් මගේ ඉමේජ් එකක් තියෙනවා. මේ තියෙන prompt එක යාළුවනේ. ඉතින් දැන් මම මේක ChatGPT එකට send කරනවා. ඉතින් අපි මේ ChatGPT එකෙන් අපේ ඉමේජ් එක විතරයි හදාගන්නේ. ඉතින් දැන් තියෙන processing image කියලා. ඉතින් මේකට අපිට ටික වෙලාවක් බලන් ඉන්න වෙනවා. ඉතින් ගොඩක්ම වෙලා යන්නේ ඉන්ටර්නෙට් එක fast කට්ටියගේ slow කට්ටියගේ ඉතින් ඒ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එක අනුව තමයි මේක වෙන්නේ. හරි ඉතින් යාළුවනේ මේකට දැන් මට ඕන පින්තූර මෙයාලා generate කරලා දුන්නා. ඉතින් අපිට පුළුවන් දැන් මේක ලේසියෙන්ම මේ විදිහට download කරගන්න. මේක එකපාරක් දෙලා save කරගන්න එක දෙන්න පුළුවන්. ඉතින් මම මේක ටික වෙලාවක් යනවා save වෙන්න image downloaded කියලා වැටුණා. හරි ඉතින් දැන් මම මේකෙන් back වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න ඕන. මට අමතකුණා මේ වීඩියෝ එක හදලා තව දෙයක් ඕන. මෙයාලගේ voice එකක් ඕන. දැන් ඉතින් මෙයා මොකක් හරි කරපු දෙයක් ගැන ඔයාලට සින්දුවක් කියනවා වගේ න ඒ අදාළ සින්දුවේ කොටසක් ඕන. ඉතින් දැන් අපි මේකට Play Store එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ගහන්න Dreamface කියලා. දැන් ඔයාලට මේක කරගන්න පුළුවන් තව ඒවා ගොඩක් තියෙනවා යාළුවනේ වෙබ්සයිට් හරහා මේක කරගන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් වලට coins හරහා වගේ තමයි යාළුවන්ට මුදල් ගෙවන්න වෙනවා. ඉතින් මේ Dreamface AI video generator කියන එක තමයි මම මේ වෙලාවේ use කරන්නේ යාළුවනේ. ඉතින් මේ app එක ගොඩක්ම හොඳ එකක්. ඉතින් මම මේක මේ විදිහට අයින් වෙනවා මෙතනිනු. ඊට පස්සේ මම දැන් මේ app එකත් open කරගන්නවා. හරි ඉතින් මේක ඕපන් වුණාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේකේ මෙන්න මෙතන තියෙන මේ ෆොටෝ ලිප් සීන්ස් කියන එක තමයි ඕන වෙන්නේ. ඒක එකපාරක් ඔයාලා ක්ලික් කරගන්න. ඉතින් මම කලින් ජෙනරේට් කරන්න ගිය මේ ඉමේජ් එකක් තමයි තියෙන්නේ. නැත්තම් ඔයාලා පළවෙනි පාර මොනෙද්දි මෙතන නත්තල් 100 කෙනෙක්ගේ පින්තූරයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතනට ඉමේජ් එකක් දාගන්න නම් ඔයාලට පුළුවන් මේ avatar කියන එකේ උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ගැලරිය තමයි මෙතනින් ලෝඩ් වෙන්නේ. ඉතින් දැන් මම මෙතනින් ගත්තු පින්තූරේ මම ජෙනරේට් කරගත්තු පින්තූරේ මෙතනින් එකපාරක් දීලා ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන confirm කියන එක එකපාරක් දෙනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් දාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේකට voice add කරගන්න add to script to continue කියලා. ඒකේ උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති import කියන එක. එන්නේ ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ from files කියන එක උඩ එකපාරක් දෙන්න. ඉතින් ආයෙත් මේක ටිකක් වෙලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපේ ෆෝන් එකේ අපි මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන තැනට තමයි මේක ඔටෝම යන්නේ. හරි ඉතින් මම එතනින් මට ඕන වීඩියෝ මේ
මියුසික් එක තෝරගත්තා. ඉතින් අපිට පුළුවන් දැන් මේකෙන් මෙහෙම මේ අඩු වැඩි කරලා අපිට ඕන ගාන කපලා හරිය ගානට හදාගන්න. හරි ඉතින් යාළුවනේ මට ඕන වොයිස් එක මම ගානට ඇඩ්ජස්ට් කරලා ගානට හදාගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ වොයිස් එකත් හරියටම හැදුවා මෙන්න මේ උඩ මෙතන තියෙන කන්ෆර්ම් කියන බටන් එක දෙන්න එකපාර. ඉතින් ඒක දුන්නාම ආයෙත් ටිකක් ලෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ සවුන්ඩ් එක හරියටම ඇවිල්ලාද කියලා බලන්න. ඉතින් මම බලන්නේ මම අතන දෙතුන් සැරයක්ම චෙක් කරගත්තු හින්දා. ඉතින් මම ඕනනම් ඔයාලට මේ වොයිස් කට් එකත් එකපාරක් ප්ලේ කරලා පෙන්නන්න. සිංගප්පූරුවේ කරපු හැටි, චීනේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඉතින් ඒ වොයිස් කට් එක තමයි මම මේ ඉමේජ් එකට දාන්නේ. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇනිමේට් කියලා තියෙන එක ක්ලික් කරන්න. ඔයාලට මෙතන පේනවා ඇති මේ මෙතන ඇනිමේට් කියලා එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේක ඇනිමේට් වෙන්න ගන්නවා. ඉතින් අප්ලෝඩින් ෆොටෝස් කියලා දැන් මේක ඉක්මනට වෙනවා. මේක ඉතින් හොඳ සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන් අපිට මේ වගේ දේවල් කරගන්න. ඉතින් දැන් 10ක් පිරුණ යාළුවනේ මේක වෙබ්සයිට් එකකින් කරනවා නම් ඔයාලට ගොඩක්ම වෙලා යනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේක ඔයාලට ගොඩක්ම පහසුයි කියලා. දැන් 21ක් වුණා 22යි. ඉතින් මේක ගොඩක් වේගෙන් වෙනවා. ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් ඉතින් යාළුවනේ මේකට ඇත්තටම බලපානවා. හරි ඉතින් යාළුවනේ ඒක 100න් 100 වුණාන් පස්සේ ඔයාලට මේ වගේ තමයි වැටෙන්නේ. මෙතන වෝටර් මාක් එකක් තියෙනවා. ඉතින් අපිට ඒක කපන්න බෑ. ඒක කපනවා නම් අපිට මෙයාලගේ ප්‍රෝ වර්ෂන් එක ගන්න වෙනවා. ඉතින් ප්‍රෝ වර්ෂන් එක ගන්න දෙයක් නැහැ. මේක චූටි කාලයකටනේ අපි ගන්නෙ. ඉතින් අපි ඒ හින්දා මෙතනින් බෑක් වෙලා අපේ වීඩියෝ එක හරියට ආවද කියලා බලමු. ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඉතින් ඒ අපේ වීඩියෝ එක හරියට ඇවිල්ලා නම් අපිට මෙතන මේ ඩවුන්ලෝඩ් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න පුළුවන් save to album කියලා වැඩිලා තියෙනවා. ඉතින් අපි දැන් මෙතනිනුත් මෙහෙම බෑක් වෙලා බලමු අපේ වීඩියෝ එක හරියටම දැන් ඇවිල්ලාද තියෙන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ දැන් අපි බලමු අපේ ෆයිනල් අවුට්පුට් එක. සිංගප්පූරුවේ කරපු හැටි, චීනේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපේ වීඩියෝ එක අපිට අවුට්පුට් එක ෆයිනල් එක හම්බුනේ. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලා දිගටම බලන්න කැමති නම් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් මම මේ වීඩියෝ image එක generate කරගන්න අදාළ prompt එක comment section එකේ හරි description එකේ හරි අනිවාර්යයෙන්ම දාලා තියන්න. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකේ වීඩියෝ බලනකොට ගොඩක් ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.